අනේ ගමේ අහිංසක මිනිස්සයා ඡන්දේ දුන්නේ ගමට වැඩක් කරන්න. හැබැයි සභා ටික පිහිටෙද්දී එක එක මුදලට විකිණලා තියෙන්න පුළුවන්. විපක්ෂයේ දේශපාලන බලවේගවලට 29යි 13යි 5යි 4යි එකතු කරාම ළමයි 51ක් ඔය 51 දෙනා එකට එකතු වෙලා එක නගරාධිපතිවරයෙක් දැම්මොත් ජාතික ජන බලවේගය සබික දූර 48ක් ගත්තත් නගරාධිපතිව තමන්ගෙන් තෝරන්න බෑ. සර් අපේ ගමේ ප්‍රාදේශීය සභාව දිනපු පක්ෂයට ඒකෙන් සභාපතිව තෝරගන්න විදියක් නැහැ. බහුතරයක් නැහැ. එතකොට කොහොමද සර් සභාපති තෝරන්නේ? හොඳ ප්‍රශ්නයක් දරුවෙක් අහලා තියෙනවා. right? දැන් අපේ පසුගිය අඟහරුවාදා තිබුණ අපේ රටේ විශේෂිත මැතිවරණයක්. ගමේ ඡන්දය කියලා හඳුන්වන පළාත් පාලන මැතිවරණය කියලා එකක් තිබුණා පුතේ. හරි. මෙන්න මේ ඡන්දෙට ගමේ එදිනෙදා පාරවල් තොටවල් ඔය වගේ දේවල් සුද්ධ බුද්ධ කරගන්න ගමට අවශ්‍ය හරි නායකයෝ තෝරගන්න තමයි මේ ඡන්දෙ තිබ්බේ. සරලවම පළාත් පාලන මැතිවරණේ ප්‍රාදේශීය සභා කියලා ජාතියක් තේරුවා. නගර සභා කියලා ජාතියක් තේරුවා. ඒ වගේම මහනගර කියලා සභා කියලා ජාතියක් තේරුවා. හරි. එතකොට දරුවනේ මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ හරිද? මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ. මොකද්ද ක්‍රමය? මිශ්‍ර සමානුපාතික ක්‍රමය. හරි. මිශ්‍ර සමානුපාතික ක්‍රමය. එතකොට පුතේ හරි මේ මිශ්‍ර සමානුපාතික ක්‍රමය ලංකාවට පළාත් පාලන මැතිවරණ සඳහා හඳුන්වලා දෙන 2018 අවුරුද්දේ. හරි. ඒතර 2018 අවුරුද්දේ සිට මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ තමයි මේක තේරුවේ. හරි. දැන් මේ ක්‍රමේදී කිසියම් දේශපාලන පක්ෂයකට 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ඒ අදාළ ප්‍රදේශයේ තියෙනවා නම් ඒ අදාළ ගමේ නගරයේ තියෙනවා නම් ඒගොල්ලොන්ට පුළුවන් ඒගොල්ලොන්ගේ ඒ දේශපාලන පක්ෂයේ කෙනෙක්ව ප්‍රාදේශීය සභාවේ සභාපති විදිහට තෝරපත් කරගන්න නගර සභාවේ නගරාධිපතිවරයා විදිහට තෝරපත් කරගන්න ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. ඒක ඒ අදාළ දේශපාලන පක්ෂයේ නායකයා නැත්නම් ලේකම්වරයා එක්ක ඒගොල්ලෝ සාකච්ඡා කරලා තීරණය කරනවා කොහොමද මේ සභාවේ බලය පිහිටවන්නේ කියලා. 50%කට වඩා වැඩියෙන් තියෙනවා නම් දිනපු පක්ෂයට කෙලින්ම ඍජුවම තමන්ගේ කෙනෙක්ව පත් කරගන්නට හැකියාව තියෙනවා ලොක්කා විදිහට සභාවේ. හරි. හැබැයි කිසියම් දේශපාලන පක්ෂයකට 50%ක බහුතරයක් අදාළ ප්‍රදේශයේ ලැබෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මාර වැඩේ. දැන් මේ මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ යටතේ හරි නිකන් හිතන්න එක දේශපාලන පක්ෂයකට ආසන 25ක් තියෙනවා 50ක් නෑ. ඒගොල්ලෝ තමයි දින්නේ. හරිද? ඒගොල්ලෝ තමයි ජයග්‍රහණය කරන්නේ. ඔන්න ඔය දේශපාලන පක්ෂය තමයි ෆස්ට්. හරිද? ආසන සබික දූර 25යි. හරි? පුතේ දෙවනි ස්ථාන ගත්ත පක්ෂය, තුන්වෙනි ස්ථාන ගත්ත පක්ෂය, හතරවෙනි ස්ථානේ ගත්ත පක්ෂය ඔය පක්ෂ ඔක්කොගෙම සබිකය එකතු කරාම සබිකය 26ක් ඉන්නවා. හරි? සබිකය 26ක් ඉන්නවා. දැන් මෙයා තමයි පළවෙනියා එක පක්ෂයක්. එයා තමයි පළවෙනියා. බට් එයාට 150ක් නැත. 150 නෑ. එතකොට මේ පක්ෂයට බෑ සභාපතිවරයා නගරාධිපතිවරයා තමන්ගෙන් තෝරගන්න. හරි? මේ සෙට් එකම හරිද? මේ සෙට් එකම එකතු කරොත් 126යි. මෙගොල්ලොන්ගේ බලය මෙගොල්ලන්ට වඩා වැඩි. right? එතකොට සභාවේ බලය පිහිටුවා ගන්න විදියක් නැහැ. සභාවේ පළමු රැස්වීම රැස් වෙනවා. හරි? පළමු රැස්වීම. සභාව පළවෙනි වතාවට රැස් වෙනවා. ඔන්න එතනදී right ඔය ප්‍රදේශයේ බාර මැතිවරණ කොමිෂන් සභාවට අදාළ නියෝජිතයෙක් එදාට ඇවිල්ලා හරි මේ සභාව රැස් කරලා හරිද සභාව රැස් කරලා මේ සෙට් එකම ගෙන්නනවා. හරිද? මේ සෙට් එකම ගෙන්නලා ඡන්ද විමසීමක් තියෙනවා.
ඡන්ද විමසීමක් තියෙනවා. ඡන්ද විමසීමක් තිබ්බට පස්සේ මේ කට්ටිය එකට එකතු වෙලා 26ක් පෙන්නුවොත් මේ අයගෙන් එකෙක්ව දාන්න පුළුවන් පුතේ ලොක්කා විදිහට. සභාපතිවරයා විදිහට නැත්තම් නගරාධිපතිවරයා. හදිස්සියේ මේගොල්ලන්ට 26ම පෙන්න ගන්න බෑ. මේගොල්ලන්ට පෙන්න ගන්න පුළුවන් උනේ 23යි 24යි. ඒගොල්ලන්ට බහුතරයක් ඒ වෙලාවේ පෙන්න ගන්න බෑ මේ පොඩි පක්ෂවලට. එතකොට මෙතනින් නිසර්ගයෙන්ම සභාපතිවරයා නගරාධිපතිවරයා තෝරගන්නවා. හරි 50%ක් නැති වුණොත් පළමු රැස්වීමේදී අදාළ නිලධාරියෙක් ලවා ඡන්ද විමසීමක් තියලා තමයි සභාපතිවරයාව. එහෙම නැත්නම් නගරයක් නම් නගරාධිපතිවරයාව තෝරගන්නේ. හරි. එතකොට තව අවස්ථාවක් අපි උදාහරණයට ගමු. නික හිතන්න. ජයග්‍රහණය කරපු පක්ෂයට තියෙන ආසන 10යි. සබික දූර 10යි. පරදිච්ච දේශපාලන පක්ෂ. දැන් මේ ෆස්ට් හරිද? පරදිච්ච කට්ටියගේ ඔක්කොම එකතු කරාම 12ක් තියෙනවා. second, third, fourth, fifth කියලා හිතන්න. second, third, fourth, fifth. මෙන්න මේ places ඔක්කොගෙම සබික දූර 12යි. දැන් මෙතනත් 150 මෙයාට නැහැනේ. 150 මෙයාට නැහැ. මේ ඔක්කොම එකතු කරාම මෙගලොන්ට තියෙනවා. ඒත් මෙගලොන්ට 150ක් නැත. එතකොටත් අර ඡන්දය යනවා පුතේ. පළමු රැස්වීමේදී ඡන්දය යනවා. right? එතකොට මොකද වෙන්නේ? හදිස්සියේ හරි මේ කට්ටියගෙන් දෙන්නෙක් ඡන්දෙ දීමෙන් වැළකී සිටියොත්. එහෙම ඉන්න පුළුවන් ඕනම කට්ටියකට ඡන්දෙ දෙන්නේ නැතුව ඉන්න පුළුවන් අදාළ සභාපතිවරයෙක්ගේ නම් දැන් මේ පැත්තෙන් නමක් ඉදිරිපත් වෙනවා. මේ පැත්තෙන් නමක් ඉදිරිපත් වෙනවා. ඒතකොට වැඩිපුරම අත උස්සන එක්කිනාට තමයි සභාපතිවරයා කියන තනතුර ලැබෙන්නේ. හරි? දෙන්නෙක් වැළකී සිටියොත් 10යි නේද අනුපාතය. ඡන්ද 10යි. එතකොට මේ පැත්තෙන් තෝරගන්න විදියකුත් නැහැ, මේ පැත්තෙන් තෝරගන්න විදියකුත් නැහැ, සමානයි. එතකොට මොකද කරන්නේ? දැන් මේ ඡන්දය විමසන්න එන නියෝජිතයා. හරිද? පළාතේ අදාළ මැතිවරණ කොමිසමේ නියෝජිතයා. එයා මොකද කරන්නේ? හරිද? එයා කරන්නේ කුසපත් ඇදීමක් තියෙනවා. හරිද? කුසපත් ඇදීමක් මංජුසාවකට උන් දෙන්නගේ නම් දෙක ලියලා හරිද චිට් එකක් දාලා කුසපත් ඇදීමකින් එළියට ගන්නවා. එළියට අරගෙන බලාගෙන තමයි නගරාධිපතිවරයා. එහෙම නැත්නම් ප්‍රාදේශ සභා සභාපතිව තෝරන්නේ. හරිද? ඉතින් ඔන්න ඔහොම සිස්ටම් එකක් මේ මිශ්‍ර නියෝජන ක්‍රමේ තියෙනවා. මේ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමේ ඔහොම සීන් එකක් තියෙනවා. දැන් අපේ පසුගියදා ඉවර වෙච්ච පළාත් පාලන මැතිවරණේ ගොඩක් සභා ජයග්‍රහණය කළත් ජාතික ජන බලවේගය 50%ක් නැති නිසා ඒගොල්ලන්ට සභාවෙන් සභාපතිවරයෙක්ව නගරාධිපතිවරයෙක් තෝරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට ඒ වෙලාවල් වලට මොකක් වෙයිද කියන එක තමයි දැන් සමාජය තුල කතා වෙන්නේ. මොකක් වෙයිද? දැන් අපි උදාහරණයක් විදියට ගමු. මේ හැමෝම කතා වෙන කොළඹ මහනගර සභාවේ තත්ත්වය. අපි බලමු උදාහරණයක් විදියට. මෙන්න කොළඹ මහනගර සභාවේ තත්ත්වය. ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයට right 50%ක් නැහැ 36යි තියෙන්නේ. සබික දූර හිමි වෙනවා. කිසිදු දේශපාලන පක්ෂයකට 50%ක් නැහැ සබික දූර හිමි වෙනවා. දැන් නික හිතන්න. විපක්ෂයේ දේශපාලන බලවේගවලට 29යි 13යි 5යි 4යි එකතු කරාම ළමයි 51ක්. ඔය 51 දෙනා එකට එකතු වෙලා එක නගරාධිපතිවරයෙක් දැම්මොත් ජාතික ජන බලවේගය සබික දූර 48ක් ගත්තත් නගරාධිපතිව තමන්ගෙන් තෝරන්න බෑ. right? ඉතින් කොච්චර මහන්සි වෙලා ඡන්ද පදනමක් හැදුවත් මම දකින විදිහට මේ සමානුපාතික නියෝජන ක්‍රමේ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමේ පළාත් පාලන ආයතන වලට යම් තරමකින් ගැළපෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මෙතන හොඳ දේවල් තියෙනවා කාන්තා නියෝජනයක් 125ක right? එතකොට ගොඩක් වෙලාවට මෙතනදී තව හොඳ දේවල් තියෙනවා. මනාප ක්‍රමය නැහැ. මනාප ක්‍රමය හරහා ගොඩක් වෙලාවට මුදල් හදල් වියදම් කරනවා right? එතකොට ගොඩක් හොඳ දේවල් තියෙනවා
මේ ක්‍රමේදී හරි മന്ത്രിවරුන්ට වියදම් කරන්න පුළුවන් ගාණක් තියෙනවා ඉලෙක්ෂන් එකේද කැම්පේන් එකට වියදම් කරන්න පුළුවන් ගාණක් තියෙනවා ඒ ඔක්කොම අඩු කරලා තියෙනවා මේ මිශ්‍ර සමානුපාතික ක්‍රමේ හැබැයි 50% නැති වුණොත් මේ අපේ රටේ බහුපක්ෂ ක්‍රමයක් තියෙන්නේ ගොඩක්ම අපේ රටේ ද්විපක්ෂ ආකෘතියක් දැන් දකින්නට නැහැ දැන් බහුපක්ෂ ආකෘතියක් තියෙනවා මේ බහුපක්ෂ ආකෘතිය තුල කිසිදු පක්ෂයකට ජයග්‍රහණය කරන්න බෑ දැන් එතකොට විපක්ෂ බලවේග ටික එකට එකතු වුණොත් මේ තනි පක්ෂයට වැලේවැල් නැති වෙනවා. සමහරක් විට අපේ වගේ රටක මේ විපක්ෂ පොඩි පොඩි മന്ത്രിවරුන්ව බා ගන්න යම් පක්ෂකින් මුදල් විසි කරන්න පුළුවන්. කෝටි ගණන් වලට മന്ത്രിවරු විකිණෙන්නත් පුළුවන්. අනේ ගමේ අහිංසක මිනිස්සයා ඡන්දෙ දුන්නේ ගමට වැඩක් කරන්න. හැබැයි සභා ටික පිහිටෙද්දී එක මුදලට විකිණලා තියෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ අවුලකුත් මේ මිශ්‍ර ක්‍රමේ තියෙනවා. ඉතින් දේශපාලනේ රයිට් දේශපාලනයත් හරියට පුතේ අපි ගත්තොත් පිහියක් වගේ රයිට් අඹයක් කපන්නත් පුළුවන් මොකෙක්ගේ හරි එකෙක්ට බෙල්ලකට අයින්නත් පුළුවන් හොඳ නරක දෙකම තියෙනවා ඉතින් ඕක තමයි පළාත් පාලන මැතිවරණයේ තත්ත්වය